හරි ඕම් මකර ලග්න හිමියන්ට 2026 අවුරුද්ද කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම ආර්ථික තත්ත්වය ගැන බලන්නයි හදන්නේ. ගත වෙච්ච කාලයට වැඩිය ආදායම් ලැබීම රැකියා ව්‍යාපාර දියුණුව 2026 දී බොහොම ඉහළින් වැඩියෙන් සිද්ධ වෙනවයි කියන එක තමයි කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම උගත්කමෙන් ඥාණය මෙහෙවා රැකී ආරක්ෂා කටයුතු කරන ඔය වාඩි වෙලා එක තැන ඉඳගෙන එහෙම බුද්ධිය මෙහෙवला වැඩ කරන අයගේ වෘතීන් ඊටාම හොඳින් දියුණුවෙන් දියුණුවට පත්වන ගතියක් තිබෙනවා 2026 අවුරුද්ද පුරා. ඒ දියුණුවට ඔබේ නිර්මාණශීලීත්වය ඔබේ සංගවුණු පෙරපින් මතුවීම කියන කාරණා තමයි අදාළ වෙන්නේ. ඒ බුද්ධිය ඥාණය මෙහෙवला වැඩ කරන මකර ලග්න හිමියන්ට 2026 යන්ත්‍ර සූත්‍ර එක්ක ඔට්ටු වෙන කාර්මික අංශයේ රැකියා එක්ක කටයුතු කරන මකර ලග්න හිමියන්ටත් ජයග්‍රහණ උදා වෙන කාලයක්. පොදුවේ ගත්තාම සියලුම ආකාරයේ ඕනම ආකාරයක රැකියාවක් කරන අයට වෙනදට වඩා වැඩි යහපතක් හොඳක් සෙතක් සිද්ධ වෙන කාලයක් 2026 අවුරුද්ද කියලා කියන්නේ. මකර ලග්න හිමියන්ට 2026 බොහොම ලාභ ලැබෙන අවුරුද්දක් හින්දා පොළවත් එක්ක ඔට්ටු වෙලා පොළව මුල් කරගෙන වැඩ කරනවා නම් අන්න ඒ අයට ඊටාම ඉහළ ආදායමක් වාසි ගොඩක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මකර ලග්න හිමි ගොවි මහත්තුරුන්ට වැලි ගල් පස් මැටි ආශ්‍රිතව කටයුතු කරන අයට පතල් කැණීමේ දෙන අයට අතිසාර්ථක ලාභ ලබා ගන්න පුළුවන්. අනිත් අයටත් ඔබ පොළවට සම්බන්ධ පොළවත් එක්ක ඔට්ටු වෙන දෙයක් කරනවා නම් ඊටාම සරු ආදායමක් මේ කාලේ ලබා ගන්න පුළුවන්. ණය බරෙන් ඔබ මිරිකිලා හිටියනම් ඔබේ ණයතුරුස් 2026 දී ඒවා ටික ටික අඩු වෙලා ගිහිල්ලා ඔබට සහනය උදා වෙනවා. 2026 කාලෙදී ඔබට ආදායම් මාර්ග අලුතෙන් නිර්මාණය වෙලා ඔබේ ගෙවීම් ඔබේ වගකීම් නිදහස් කරගෙන ඔබට ඒ ණයතුරුස් වලින් බේරෙන්න අවස්ථාව උදා වෙනවා. විදේශගත වෙන්න උත්සාහ කරනවා නම් හැබැයි ටිකක් බාධා ඔබට එල්ල වෙන්න පුළුවන්. වීසා නොලැබීම වගේ යම් යම් ගැටලු. නමුත් කොහොම හරි විදේශයකට පැනගෙන කොහොම හරි රට රස්සාවක් කරගෙන ඉන්න මකර ලග්න හිමියෙකුට නම් හැබැයි විදේශ රැකියාවල ඊටාම හොඳ දියුණුවක් මේ කාලේ අත්විඳින්නට පුළුවන් 2026 අවුරුද්ද පුරා. දාඩිය මහන්සියෙන් ඇඟේ හයියෙන් වැඩ කළත් මොලේ වෙහෙසලා නිර්මාණශීලීත්වයෙන් දැනුමෙන් බුද්ධියෙන් වැඩ කළත් කරන දෙයට කැපවීමෙන් අවංකව වැඩ කරනවා නම් මකර ලග්න හිමියන්ට 2026 තමයි රජ වෙන්න පුළුවන් අවුරුද්ද. දියුණු වෙන්න පුළුවන්. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මහන්සි වෙන තරමට ප්‍රතිඵල ගන්න පුළුවන්. වපුරන තරමට අස්වැන්න ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. හොඳම හොඳ අවුරුද්දක් 2026 ඔබට. අපි බලමු පවුලේ කටයුතු සමාජ කටයුතු කොහොමද කියලා ඔබට 2026 අවුරුද්ද පුරා. ඔබේ කීර්ති නාමය දියුණු වෙනවා 2026 දී. මෙච්චර කාලයක් ඔබ කරපු හොඳ වැඩ හොඳ දේවල් කිසි දෙයකට ඔබට වචනකින්වත් ස්තුතියක් කළ ගුණ සැලකීමක් මොනවත් නොලැබුණා නම් ඔබව කවුරුවත් නොසලකා හැරියනම් මෙන්න කාලේ 2026 දී ඔබ කරපු හොඳ වැඩ ඔබ කරපු පින් ඔබ මිනිස්සුන්ට සමාජයට කරපු උදව්පදව් හින්දා ඔබට හොඳ නමක් ඔබට සෙතක් ශාන්තියක් සිද්ධ වෙනවා 2026 අවුරුද්ද පුරා. ස්තුති ප්‍රශංසා ඔබට ඔබ හමුවට එන කාලයක් 2026 කියලා කියන්නේ. මෙච්චර කාලයක් ඔබට සතුරන් කරදර කරා නම් මානසිකව කායිකව පීඩා කළා නම් මේ සතුරන් ජයගෙන ඔබට ජය ගන්නට ලැබෙනවා. සතුරන් නසා ඔබේ ජයග්‍රහණ ස්ථිර කරගන්නට ඔබට ලැබෙනවා 2026 අවුරුද්ද. ඔබ පෞද්ගලික කාරණාවකට යුක්තිය සාධාරණත්වයේ බලාපොරොත්තුෙන් හිටියා නම් ඔන්න 2026 දී ඔබට ඔබේ බලාපොරොත්තු විට වෙලා ඔබට යුක්තිය සාධාරණත්වය ලැබෙන බොහොම වාසනාවන්ත අවුරුද්දක් බවට පත් වෙනවා 2026 මකර ලග්න හිමියන්ට. අධ්‍යාපන කටයුතු කොහොමද කියලා බලන්නයි හදන්නේ. අධ්‍යාපන කටයුතු වල යෙදෙන වැඩිහිටි මකර ලග්න හිමියන්ට නම් ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු 2026 දී සාර්ථක කරගන්න පුළුවන්. මොකද උත්සාහය තරමට ප්‍රතිඵල මහන්සි වෙලා වැඩ කරන ඔබට ඒවට අවහිර බාධා බොහොම අඩු වෙන්නේ දෙන්නේ. ඔබේ සාර්ථකත්වය ස්ථිරයි තහවුරුයි. ඔබ ටිකක් වැඩිමහල් කෙනෙක් නම් වැඩිහිටි කෙනෙක් නම් අධ්‍යාපනයේ යෙදෙන වැඩිහිටි කෙනෙක් නම් හැබැයි මකර ලග්න හිමි පුංචි දරුවෝ කුඩා දරුවෝ අධ්‍යාපන කටයුතු වලට වෙනදට වැඩිය ටිකක් කම්මැලි ගතියක් ඉස්කෝලේ යන්න බෑ කියන ගතියක් පන්ති යන්න බෑයි කියන ගතියක් පොතක් පතක් පාඩම් කරන්න නැහැ අතින් අල්ලන්න නැහැ කියලා දෙමව්පියෝ එයත් එක්ක කෝප කේන්ති ගන්න පුළුවන්. එහෙම වෙන කාලයක් තමයි මකර ලග්න හිමි පොඩි දරුවෝ. ඒ නිසා මේ මකර ලග්නයක් තියෙන ඔබේ පුංචි දුව පුතා මේ කාලේ 2026 කාලේ අධ්‍යාපනයට ඒ තරම් කැමැත්තක් ආසාවක් උනන්දුවක් දැක්ුවේ නැත්නම් ඔබ කෑ ගහන්න සැරවර කරන්න බනින්න කරන්න යන්න එපා. බලන්න හොයලා එයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද? ඒගොල්ලෝ පන්තියේ ප්‍රශ්නයක්, ඉස්කෝලේ ප්‍රශ්නයක්, ඒගොල්ලන්ට වෙන මොන හරි ගැටලුවක් මොන හරි දෙයක් හින්දා ඒගොල්ලෝ මේ පීඩනයේ මත ඒ අධ්‍යාපනයට යොමු වෙන්න පුළුවන්. දරුවෝ ගැන වෙනතර වැඩිය බොහොම ආදරෙන් කරුණාවෙන් ඒගොල්ලන්ගේ
කටයුතු හොයලා බලලා කටයුතු කරන්න. වෙනදා ඔබ කෑ ගහපු දෙමව්පියෙක් නම් මකර ලග්න හිමි දරුවෙකුට අනේ කෑ ගහන්න එපා 2026. ඒ අය ටිකක් ආදරයෙන් කරුණාවෙන් බලා ගන්න ඕනේ. 2026 අවුරුදු පුරා දරුවන්ගේ අධ්‍යාපනය ගැන සැලකිල්ලෙන් ඉන්න මකර ලග්න පුංචි දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා බලමු. මකර ලග්න හිමියන්ගේ වෙනදට වැඩිය නිරෝගී සුවය දැනෙනවා ඔබට 2026 පුරා. මහන්සි වෙලා රස්සා කරන අපේ මකර ලග්න හිමියන්ට සුළු සුළු වේදනා කැක්කුම් සුළුවෙන් ඒවා හැමදාම මොන හරි ගොඩ වේදකමක් කරලා හිටියා නම් ඕන් 2026 ගොඩ වේදකම් කරන්න යන්න එපා. ඔබ වෙහෙස මහන්සි වෙලා දාඩිය මහන්සියෙන් ඔබ පොළොවත් එක්ක මහා අවුවේ මහා වැස්සේ රැක් දහවලක් නැතුව එහෙම දුක් විඳින කෙනෙක් නම් එහෙම රැකියාව නිසා බොහොම පීඩාවටපත් වෙච්ච කෙනෙක් නම් ඔබේ ඒ කැක්කුම් වේදනා අමාරු ඒවා නොසලකා ඉන්න එපා. ඒවට ළඟම තියෙන රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගන්න. ඒවත් ටික ටික අඩු කරගන්න පුළුවන් ඔබට. ඔබ මූලික අවස්ථාවේම රෝගවලට ප්‍රතිකාර ලැබීම සිද්ධ කළොත් ඔබට 2026 නිරෝගී බව ලබා ගන්න පුළුවන්. එහෙම ග්‍රහ බලයක් වාසනාවක් ඔබට තියෙනවා. ඒ නිසා යෝජනා කරනවා සියලු මකර ලග්න හිමියෝ ළඟම තියෙන රජයේ රෝහලේ සුවදිවි සායනයට යන්න ගිහිල්ලා ලියාපදිංචි වෙන්න. එතනින් නොමිලේ රජයේ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ වගේම 35ට වැඩි මකර ලග්න හිමි කාන්තාව මේක අහගෙන ඉන්නවා නම් කතා කරන්න මිඩ්වයිෆ් නෝනට. මිඩ්වයිෆ් නෝනගෙන් කතා කරලා ගමේ තියෙන සුවනාරී සායනයට ලියාපදිංචි වෙලා ඒ පර්යේෂණ ටික කරගෙන තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන රිපෝට් හදාගෙන තියාගෙන ඔබ සෞඛ්‍ය සම්පන්න වන්න. ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා නම් ඒවා 2026 විසඳ ගන්න පුළුවන්. ඔය යක්කු පෙරේතෝ අමනුෂ්‍යෝ සම්බන්ධ රැකියා කරන අය සමහරලාට ඔය මල් ශාලාවල වැඩ කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කනතු වල වැඩ කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඔය මස් මාළු කපන කොටන තැන්වල එහෙම ඔය අමනුෂ්‍යෝ ප්‍රිය කරන තැන්වල රැකී ආරක්ෂා කරන අපේ මකර ලග්න හිමි අය ඉන්නවා නම් ඔබට යම්කිසි අමනුෂ්‍ය බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මේක හැමෝටම වෙන දෙයක් නෙමෙයි. මේක ඔබේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව ඇතැම් විටක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා එහෙම රැකියා ඒ අමනුෂ්‍යයන්ගේ බලපෑම සහිත ඒ යම් රැකියා තියෙන ඔබට මම කියන්න ඕනේ ඔබට ඒවා තේරෙනවා. ආන් එහෙම තැන්වල රැකියා කරන අය, ආන් එහෙම තැන්වල ගැවසෙන අය ටිකක් වෙනදට වැඩිය ආගමානුකූලව දෙවියෝ බුදුන් එක්ක ඉන්න, ඒ ආගමික වතාවත්වල යෙදෙන්න, ඒ පීඩ ආරක්ෂාව ලබන්න. එහෙම ඔබ ආගම දහමට අනුව කටයුතු කරනවා නම් ඔබට 2026 එන්න තියෙන අමනුස්ස බලපෑම් වලින් ඔබට බේරෙන්න පුළුවන්. බය වෙන්න එපා. එහෙම කිසිම ප්‍රශ්නයක් කරන්න බෑ. ඔබ ආගමානුකූල නම්, ඔබ යහපත් විදිහට ජීවත් වෙනවා නම්, ඔබේ චර්යාව කල්කිරියාව හොඳ නම් අමනුෂ්‍යයන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා මකර ලග්න හිමි ඒ ජාතිය රැකියා කරන අය ටිකක් අමනුෂ්‍යව සම්බන්ධයෙන් ඇහැ ගහගෙන ඉන්න. ඒ බලපෑම ඔබට ඇති වෙන්න පුළුවන්. හැමෝටම නෙමෙයි, යම් පිරිසකට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒව ගැනත් කල්පනා වෙන්න. කෝකටත් හොඳයි නේ ඉතින් ආගමට දහමට නැඹුරු වෙන එක. ඒ නිසා කවුරුත් මකර ලග්න හිමි සියලු දෙනා ආගම දහමට නැඹුරු වෙන්න. අවසාන වශයෙන් ඔබට කියන්න හදන්නේ 2026 සාර්ථක වෙන්න මොකද කරන්න ඕනයි කියලා. 2026 අවුරුද්ද මකර ලග්න හිමියන්ට ශ්‍රී විෂ්ණු දේව හාමුදුරුවන්ගේ පිහිට තමයි අවුරුදු පුරාම ලැබෙන්නේ. විෂ්ණු දෙවියෝ මුල් කරගෙන බාරහාර වෙන්න, වන්දනා කරන්න, දානමාන දෙන්න, සියලු පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න ඔබට 2026 විෂ්ණු දෙවි පිහිටෙන් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. විෂ්ණු දෙවියන්ට වඳින්නේ පුදන්නේ කොහොමද, මන්ත්‍ර කියන්නේ කොහොමද, මේවා සම්බන්ධයෙන් අපි විශේෂ වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඒවා බලන්නට අහන්නට කැමති නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් තියෙනවා. ඒ links වලින් ගිහිල්ලා ඒ වීඩියෝ බලලා ඒ අනුව ඔබට කටයුතු කරන්න පුළුවන්. නැත්නම් ඔබ පුරුදු වෙලා තියෙන විදිහකට විෂ්ණු දෙවියෝ වන්දනා කරගන්න කිසිම ගැටලුවක් නැහැ. කොහොම වැන්දත් මේ විෂ්ණු දේව ශක්තිය තමයි 2026 ඔබේ සාර්ථකත්වයේ සෙවණැල්ල වගේ ඔබත් එක්ක ඉන්නේ. ඔබට පෙරපින් මතුවෙන්න යම්කිසි පුණ්‍ය කර්ම ටිකක් කියලා දෙන්නම්. මකර ලග්න ඔබේ පෙරපින් මතුවීම සඳහා ඉරිදා දවස්වල විශේෂයෙන් පොල් පැල හිටවන්න. ඉරිදා දවස්වල ඔබේ වත්තේ ගෙවත්තේ ඔබට පොල් පැල හිටවන්න පුළුවන්. ඔබේ ගෙවත්තේ ඉඳ නැත්තම් ඔබේ පන්සලේ, ඔබේ ළඟම දේවාලේ ඔබට එහෙම පොදු තැනක් තියෙනවා නම් ගමේ පොදු තැනක පොල් පැල හිටවන්න නැගෙනහිර දිශාව බලාගෙන ඉරිදා උදේ කාලේ ඔබට ඔබේ පෙරපින් මතුවෙන්නට ඉතාම හොඳ පින්කමක් තමයි පොල් පැල සිටවීම මකර ලග්න හිමියන්ට 2026 ඔබේ පෙරපින් මතු කරනවා මේ කටයුත්තෙන්. ඒ වගේම සඳුදා දවස්වල ඔසු පැල හිටවන්න, ඔසු පැල හිටවීමෙනුත් ඔබේ පෙරපින් මතු කරගන්නට පුළුවන් සඳුදා දවස්වල. ඒ වගේම සඳුදා දවස්වල රෝගීන්ට ඖෂධ පරිත්‍යාග කරන්න, රෝගීන්ට උවටන් කරන්න, අයගේ අසනීප වලට බලන්න හදන්න සඳුදා දවස්වලට විශේෂයෙන් වෙන් කරගෙන
ඔබට ඒ ඔබේ තියෙන අපල දෝෂ දුරු කරගන්නට පුළුවන් සඳුදා ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කරද්දී. ඒ වගේම බදාදා දවස්වල කුඩා දරුවන්ට රස කැවිලි දානයක් විදිහට ලබා දෙන්න. ඔය පෙර පාසල් දරුවෝ ඉන්නවා ඉස්කෝලේ, ඔය ප්‍රාථමික ඉස්කෝලවල 1 2 3 4 5 චූටි දරුවන්ට ඒගොල්ලෝ කන්න කැමති ඔය රස කැවිලි වර්ග මොනවා හරි දේවල් ඒවා ටිකක් එහෙම නැත්නම් ළමා නිවාසයකට ඔබට දානයක් දෙන්න හදා ගන්න පුළුවන් බදාදා දවසක. ඒ නිසා ඒ බදාදා දවසේ කුඩා දරුවන්ට රස කැවිලි විශේෂ කරලා දාන වේලක් ලබා දෙන්න. ඒක හරහා ඔබේ කුසල් මතු කර ගන්නට පුළුවන්. ඔබට යම් ආශිර්වාද ශක්තියක් එක්ක විෂ්ණු දෙවියන් හරහා ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් මේ පින්කමෙන්. ඒ වගේම අමතක කරන්න එපා සෙනසුරාදා දවසත්. සෙනසුරාදා දවසේ පූජ්‍ය පක්ෂයට යාචකයන්ට මහලු අයට දානයක් ලබා දෙන්න. ඔබට හැකි ආකාරයක පුළුවන් විදිහකට බත් පැකට් එකක් දෙන්න බැරි නම් මේ බෝතල් වතුර බෝතලයක් හරි ඔය යන එන ගමන් දැක්කොත් යාචකයෙකුට වතුර බෝතලයක් හරි අරන් දෙන්න. ඒක ඔබට සෙනසුරාදා දවසේ කරනවා නම් විශේෂ ආශිර්වාදයක් විෂ්ණු දෙවියන්ගේ ශක්තිය ඔබට ලබා ගන්න 2026 සාර්ථක කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. එහෙනම් ප්‍රාර්ථනා කරනවා 2026 ඔබ සියලු දෙනාට ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරන්ගේ පිහිටෙන් ජයෙන් ජයම වේවා කියලා. හරි ඕම්.